හරි. SRC number 5. Okay. What's number 6? ඒ කියන්නේ number 6 එක මොකද්ද? number 6 එක. number 6 කියන්නේ හොඳට බලන්න මේ ඉස්ලාම ආන්සර් ලියන්න එපා කොයි වෙලාවකවත්. හොඳට බලන්න ටැග් එක පටන් අරන් ඉවර වෙන්නේ කොතනින්ද කියලා. ඉස්ලාම කරන්න ඕනවා ඒක. ටැග් එක පටන් ගන්න මෙතනින්. එතන පළවෙනි වචනේ elephant population in Sri Lanka. elephant population in Sri Lanka. පටන් ගන්න තියෙන එතනින්. ඉවරලා තියෙන්නේ death of elephants. death of elephants. මෙතනින්. ඒ කියන්නේ මොකද්ද? ඔයාලට දැන් පැහැදිලිව පේනවා. බලපු ගමන් මේක පැරග්‍රාෆ් එකක් කියලා. පැරග්‍රාෆ් එකක් නම් මොකද්ද පැරග්‍රාෆ් එකේ අංකය? sorry මේක P. ඔයාලා දන්න පැරග්‍රාෆ් කියන්නේ P කියලා. එතකොට ඒක number 6 විදියට මෙතන මාක් කරගන්න. හරිද? පේපරේම ටික කරගන්න. ඊට පස්සේ මේ යන්න ආන්සර් ෂීට් එකට. මොකද මෙතන වැරදුනොත් මෙතන මකලා ගන්න පුළුවන්. ආන්සර් ෂීට් එක එකපාරට ලියන්න එපා. ඊට පස්සේ number 7 alignment. දැන් මෙතන ඊයේ අපි කතා කරා align වර්ග තුනක් වාට මතක ඇති left align, center align සහ right align. ඒ කියන්නේ වමට, මැදට, දකුණට. ඊට පස්සේ පිටකේ. ඊට පස්සේ alignment අපි කතා කරා left එකට, center එකට, right එකට. හොඳට බැලුවහම පේනවා මේක align වෙලා තියෙන වම් පැත්තට කියලා. දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් මේක වම් පැත්තට තමයි align වෙලා තියෙන්නේ කියලා. අඳුර ගන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේද? දැක්ක ගමන්. නැත්තම් මෙන්න මේ text එකේ තියෙන right side එකේ මුල්ලේ නම් මේක පටන් ගන්න තියෙන මෙන්න මේ හරියෙන් විතරන. කොහොමද ඒකට කියන්නේ? right side alignment එක. නේද? මෙන්න මේක right side එකට align වෙලා නම් තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තෙන් නම් අඩු වෙලා තියෙන්නේ. උඩින් අඩු වෙන්නේ මේ පැත්ත මුල්ලට යනවා. මේකේ මේ පැත්ත උඩට එනවා. මේ පැත්ත මැදට එනවා. ඒ කියන්නේ මාව කැඩි කැඩි දැහෙන ළමයි. ඔයාලා හැමෝටම guys අද යාළුවා නැද්ද අර ඊයේ ගහගන්න කියලා නේද කාගෙත් එක්ක සෙට් එකම. හරි. එතකොට කතා කරේ කොතනද? justify align. හරිද? ඊට පස්සේ අනිත් 7 හරි. ඊට පස්සේ 8 වෙනි එක. මේ තියෙන කවුද ඇහුවේ හසිත අහපු ප්‍රශ්නේ. ඒක දැක්කා. මෙන්න link එකක් දැක්කා. link එකක් දැක්ක ගමන් ඒකත් දැක්ක ගමන් ඒකේ link එකට එන්නේ අනිවාර්යයෙන්ම href. තේරුණාද? මෙතන අනිවාර්යෙන් ඒ තියෙන්නේ මොකද්ද? href එකක්. ඒ කියන්නේ අංක 8. තේරුණාද? තේරුණාද නැද්ද? මේ දැන් කරපු විදිය තේරුණාද? පළවෙනි එක මේ කරේ. අපි තව ඔය වගේ ප්‍රශ්න දෙකක් විතර කරමු. ඔය වගේ ප්‍රශ්න තමයි එන්නේ. එහෙනම් බය වෙන්න එපා කොයිම වෙලාවකවත්. යගෙන සරල ප්‍රශ්නයක් තමයි આવුත් එන්නේ. නාටිල්ලක් නෑ එච්චර. අර කතාවටත් කියන්නේ. කට්ටිය කියන තරම් මේ යකා කළු නෑ කියලා. හරි. මේක දැක්ක ගමන් මේක නම් ලේසි. හරිම සිම්පල් දෙයක් තියෙන්නේ. අන්න milk rice දැන් H2 එක ASCII milk rice කියලා තියෙන්නේ. H2 එක ASCII. හරිද? එතකොට මොකද්ද මේකට එන්න පුළුවන් ටැග් එක? හොඳට බලන්න milk එක තියෙන center වෙලා ඔයාලට ඊයේ කියලා දුන්නා මේක ASCII align කරලා මේක නේ උඩේ. align කරලා හරි නැත්නම් style tag එකක් හරි නැත්නම් class එකක් හරි නැත්නම් මෙතන තියෙන එක නම් මේක අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මෙතන center වෙලා නැහැ කියන එක මේක අනිවාර්යෙන් center කරන්න දාපු tag එකක් වෙන්න ඕනි. ඒ කියන්නේ අංක 1 කියන්නේ center tag එකක්. හොයාගන්න දේ තේරුණාද? හොඳට බලන්න. H2 එකට වෙන මුකුත් දාලා නැහැ. tag එක මෙතනින් close වෙනවා. center කරන්න විදිහක් නැහැ. center කරන එකට මෙතනින් තියෙන අංක 1 කියලා එක bold වෙන්න ඕනේ. නැත්නම් වෙන මොකක් හරි වෙන්න ඕන option එකක්. මෙතන මේ center කරන්න තියෙන්නේ. ඒ නිසා මෙතන අංක 1 center කියලා අපි දානවා. තේරුණාද? center කරලා නැති නිසා. දෙවෙනි එක ඔයාලා දකිනවා මෙතන image එකක් තියෙනවා. ඊට අමතරව මෙතන milkrice.png ඊටත් වඩා ප්‍රධානම දේ මෙතන src එකක් තියෙනවා. ඊට පස්සේ alt එකක් තියෙනවා. alt කියන්නේ
alternative name එක. කියන්නේ image එක show වෙන්න view වෙන්න නැත්නම් ඒ වෙනුවට පෙන්න නම. හරිද? ඒ කියන්නේ අංක දෙක අනිවාර්යයෙන්ම img tag එකක් විය යුතුමයි. ඒක හොයාගන්න දෙයක් තේරුණානේ. ඊට පස්සේ තුන්වෙනි එක. තුන්වෙනි එක නම් කලින් ප්‍රශ්නේ වගේමයි. හරිද? ඒකේ මොකක්ද දෙන්නේ? මෙතන align කරලා තියෙනවා. ඔයාලට දැක්ක ගමන් පේනවා මේ පැත්තේ මුල්ලට ගිහිල්ලා මේක මැද තියෙන්නේ. ඒ කියන්නේ මේක left align කියන්නේ මේක justify කරලායි තියෙන්නේ. කියන්නේ line එක justify කරලා සාමාන්‍ය විතරම alignment එක තියෙනවා. ඒ කියන්නේ අංක 3 කියන්නේ justify වෙන්න ඕනිමයි. අංක 4 කිරිබත්. කිරිබත් විද්‍යානුකූල වෙනස් වෙලා වෙනවා. ඒ කියන්නේ ස්පෙෂලි පෙන්වන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා number 5 new year කියන එක තද්ද කළු වෙලා තියෙනවා. තද කළු කරන්න අපි use කරන්නේ මොකද්ද? bold කියන එක. ඔයා දන්නවා bold කියලා use කරන්නේ. 5. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට මතකද? මම කියලා දුන්න වර්ග දෙකක් UL සහ OL කියලා. unordered list සහ ordered list. unordered list කියන්නේ කොහොමද? dot විදිහට ordered list කොහොමද එන්නේ? 1 2 විදිහට. ඔයාලට මතකද ඒක? දැන් මෙතන තියෙන්නේ dot නේ. එතකොට මේ කියන්නේ අනිවාර්යයෙන්ම 6 කියන්නේ unordered list එකක් වෙන්න ඕනේ. තේරුණාද? 6 කියන්නේ මේ OL එකද? නැහැ. UL එක. unordered list එකක් වෙන්න ඕනේ. තේරුණාද? මේ විදිහට dots එන්නේ unordered list එක. ordered list එකක් නම් 1 2 3 4 වගේ polling ගහලා යන්නේ. තේරුණානේ? ඊට පස්සේ ඔයාලා දන්නවා list එකට යනවා ඊට පස්සේ. list එකෙන් පස්සේ මොකද්ද tag එක? මෙන්න මේ වගේ අස්සවල මේ තියෙන්නේ. මෙන්න මේ භාගයට තමයි ඔය දාලා තියෙන්නේ. භාගයක්. ඔයාලට මතකද අපි ඊයේ කරා sub and sub කියලා එකක්. sub කියලා. sub කියලා දෙකක්. මෙහෙම දෙකක් කරා මතකද? sub කියන්නේ මොකක්ද? superscript. superscript කියන්නේ ඔයාලා දන්නවා මේ වගේ එක මෙහෙම දාන එක. හරිද? subscript කියන්නේ මේ වගේ එක මෙහෙම දාන එක. ඔයාලා ඒක දන්නවනේ. දැන් මෙතන හැඩේ දැක්ක ගමන් මොකද්ද වෙන්නේ? ඔයාලා දන්නවා. මෙන්න මෙතන තියෙන මොකද්ද? 4 තියෙනවා. 4ට පස්සේ මෙතන මොකක්ද දෙන්න ඕනේ? මේක උඩ ගිහිල්ලා තියෙන. ඒ කියන්නේ superscript එකක් නේද? sub එකක්. superscript එකක් ඇවිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? superscript එක ඇතුලේ කදාලා ඊට පස්සේ ඒක close කරනවා. superscript එක close කරනවා. ඊට පස්සේ මෙතනින් පස්සේ මෙතන 8 2 කියලා තියෙනවා. එතන මැදින් ඉරක් තියෙනවා. නේද? මම දෙන්න මෙතන ලියලා නැහැ. කවන්න. මෙතන දැන් ඊළඟට දෙකනේ තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? දෙක කියන්නේ subscript. මොකද්ද? subscript. කියන්නේ මෙතනින් පල්ලෙහාට යන කෑල්ල. subscript. ඒ කියන්නේ මෙතන උත්තර දෙක මොකද්ද? 4 8ට එන්නේ. බලන්න මෙතනත් ඒකමයි තියෙන්නේ. 7 8යි එන්නේ. superscript and subscript. තේරුණා නේද? ඊට පස්සේ OL එක මෙතනින් close කරනවා. හොයාගන්න විදිය තේරුණාද මේ වගේ ගානක? දැන් මේකක ප්‍රශ්නයක මම හිතනවා මේ විභාග ප්‍රශ්න වලට එන්නේ මේ වගේ ඒවා ඉඳලා ඔයාලගේ ඔළුවට මේක යන්නේ නැති කියලා. ක්ලියර්ද මේ ටික? පොතේ ප්‍රශ්නයක් තියෙනවද? කියන්න දැන් මම ක්ලියර් කරගන්න.